ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මම තවත් ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එක ගැන වීඩියෝ එකක් අද ගෙනාවා. ඉතින් හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම කියන්නේ වීඩියෝ එකට like එකක් දාලා share පාරක් දාලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න තවත් මේ වගේ වීඩියෝ බලන්න. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් අද අපි අපේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ මේ බස් එකට බස් ස්කින් එකක් ඇඩ් කරගන්න. අපිට කැමති ස්කින් එකක් හදලා අපි විසින්ම මේකට ඇඩ් එකක් ස්කින් එකක් හදාගන්න තමයි අද යන්නේ. මුලින්ම ඔයගොල්ලෝ ගේම් එකේ ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ ගරාජ් ඔප්ෂන් එකට ක්ලික් කරන්න. ගරාජ් ඔප්ෂන් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ වගේ එකක් තමයි පේන්නේ. ඉතින් මේක යට පේනවා ඔයගොල්ලන්ට ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් අපි මේකේ මේ ස්ප්‍රේ බොටල් එකක් තියෙන එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ ස්කින් ටික බස් ගේම් එකෙන් මෙන ටික. ඉතින් අපිට මේවා පාවිච්චි කරන්නත් පුළුවන්. කැමති නම් අපිටම හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි ස්කින් එකක් හදාගන්න මුලින්ම මේ කස්ටම් ලිවරි කියන එකෙන් ටෙම්ප්ලේට් එක ඔබන්න ඕනේ. එතකොට අපිට එනවා මේ බස් එක ස්කින් එක හදන්න ඕනේ ටෙම්ප්ලේට් එක. ඉතින් මේක තමයි බස් එක හදන්න ඕනේ ටෙම්ප්ලේට් එක. අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි ෆොටෝ එඩිට් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපිට කැමති විදිහට ස්කින් එක හදාගන්න. හරි ඉතින් ඕගොල්ලෝ Play Store එකට ගිහින් ඕගොල්ලෝ කැමති ෆොටෝ එඩිට් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ෆොටෝ එඩිටර් ඇප් කියලා තමයි මේක සර්ච් කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මේ වගේ ගොඩක් ඇප්ස් එනවා. ඉතින් මම නම් පාවිච්චි කරේ මේ ඇප් එක. මේ ලෝගෝ එක තියෙන ඇප් එක. ඉතින් මේකෙන් හදන්න ලේසි කියලා මං හිතනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඕගොල්ලන්ට ලේසියෙන් ඕගොල්ලන්ගේ වීඩියෝ එක බස් ස්කින් එක හදාගත්ත හැකියි. ඉතින් ඊට පස්සේ අපි මේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. මේකේ මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. අපි ගැලරි එකට යන්න ඕනේ. ඊට පස්සේ අර ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත ටෙම්ප්ලේට් එක ඔයගොල්ලන්ට පෙන්නයි. හරි ඉතින් මේක එතකොට මේකට ඇඩ් වෙනවා. දැන් ඔයගොල්ලන්ට කැමති විදිහට මේ යට තියෙන ඔප්ෂන් පාවිච්චි කරලා ඒක හදාගත්ත හැකි. පින්තූර ඇඩ් කරලා කලර්ස් යොදලා ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ගේ බස් එක හදාගත්ත හැකි. මේක තමයි බස් ස්කින් එකේ ටෙම්ප්ලේට් එක. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ ඇප් එකෙන් කොහොමද බස් ස්කින් හදන්නේ කියලා දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති විදිහට මේ ඇප් එක පාවිච්චි කරලා බස් ස්කින් හදාගත්ත හැකි. ඊට පස්සේ අපි බලමු මේ හදාගත්ත බස් ස්කින් එක කොහොමද බස් ගේම් එකට ඇඩ් කරන්නේ කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ My Files app එකට එන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉමේජ් එක හොයාගන්න ඕනේ. ඉතින් මම මේක මේ ෆොටෝ එඩිටර් කියන එකේ තමයි ඒක තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ෆෝල්ඩර් එක. ඉතින් මගේ ෆෝල්ඩර් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේක ගේම් එකට ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ මේක ෆෝල්ඩර් එකක් විදිහට හදාගෙන බලන්න ඕනේ ෆෝල්ඩර් එක තියෙද කියලා. ඉතින් මේ තියෙන ෆොටෝ එඩිටර් කියලා මගේ ෆෝල්ඩර් එක. ඒක ඇතුලේ බස් ස්කින් එක තියෙනවා. දැන් අපි යමු මේක ගේම් එකට ඇඩ් කරන්න කොහොමද කියලා බලන්න. හරි ඉතින් ගේම් එක ඔන් කරගෙන ආයෙත් අපි අර ගරාජ් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා අර කලින් තිබ්බ ටිකම මේ පාර ස්ප්‍රේ බොටල් එක ඔබලා කස්ටම් ලීවර් කියන එකෙන් ඇඩ් ලීවර් කියන එක තමයි මේ පාර ක්ලික් කරන්න ඕනේ.
ඊට පස්සේ මේ ප්‍රයිමරි ඩ්‍රයිව් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මේ හදාගත්ත ෆෝල්ඩර් එක මෙතනින් හොයාගන්න ඕනේ. ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ බස් ස්කින් එක. මේක දැන් ගේම් එකට ඇඩ් කරගන්න මේක උඩ ඩබල් ක්ලික් කරන්න ඕනේ. අපි දැන් බලමු ඇඩ් වෙනවද කියලා. ඉතින් හරි යාළුවනේ දැන් අපේ බස් ස්කින් එක ගේම් එකට ඇඩ් වෙලා තියෙන්නේ. මේ මං විසින්ම හදාගත්ත බස් ස්කින් එකයි. ඉතින් ඕගොල්ලන්ට අර ඇප් එක පාවිච්චි කරලා මේ විදිහට බස් ස්කින් හදාගත්ත හැකි. අපි දැන් යන් මේක ගේම් එකට ඇඩ් වෙලාද කියලා බලන්න. හරි ඉතින් යාළුවනේ දැන් මගේ බස් ස්කින් එක බස් ගේම් එකට ඇඩ් වෙලා තියෙන්නේ. දැන් අපිට මේකෙන් ප්ලේ කර හැකියි. ඉතින් මම මේ බස් ස්කින් එකේ මේ ඩවුන්ලෝඩ් ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඕගොල්ලන්ට කැමති නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන මේ ස්කින් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොනවා හරි කියන්න තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝස් ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙන අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් හැමෝටම ටටා බයි.